Hello everyone, welcome back to my channel. අද ඔයගලන්ට මම ගෙනාව මෙන්න මේ hair style එක කරගන්න විදිය. බලමු අපි මේ hair style එක කරගන්නේ කොහොමද කියලා. වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. මුලින්ම අපි හොඳට කොණ්ඩේ මේ ආකාරයට ගැට හැරලා පීර ගන්න ඕනේ. ගැට ටික තියෙන්න බෑ. ගැට හොඳට අයින් කරලා පීරගෙන ඉවර වෙලා ඊට පස්සේ අපිට පුළුවන් කොණ්ඩේ ටිකක් ෂයින් එකක් ගන්න. ජෙල් ටිකක් අරගෙන ජෙල් වලට හොඳට ඔයිල් එකක් මික්ස් කරලා මුළු කොණ්ඩෙම ඒකාකාරව යන විදිහට හොඳටම ගා ගන්න. පල්ලෙහා කොටසෙත් උඩ කොටසෙත් හොඳට ජෙල් එකයි ඔයිල් එකයි මික්ස් කරපු ටික ගා ගන්න. ඊට පස්සේ අපි ආයෙමත් හොඳට ඒක පීර ගන්න ඕනේ. හැමතැනම එක විදිහට යන විදිහට පීර ගන්න. ඊට පස්සේ අපිට පුළුවන් මේ විදිහට රබර් බෑන්ඩ් එකකට හෙයා ක්ලිප්ස් දාලා අපි වෙනද දානවා වගේම පෝනි ටේල් එක අපිට බන් එක දාන්න ඕන තැනට බලලා පෝනි ටේල් එක දාගන්න. දාලා පල්ලෙහා කොටසත් හොඳට නීට්නස් කරගන්න. හෙයා ස්ප්‍රේ ටිකක් යූස් කරන්න පුළුවන්. හෙයා ස්ප්‍රේ යූස් කරලා අපිට පුළුවන් මේක නීට්නස් කරගන්න. පල්ලෙහා කොටසට අපි අර ඇප්ලයි කරේ ඔයිල් එකයි ජෙල් එකයි මික්ස් කරගත්ත ටික හොඳට ඇප්ලයි කරගන්න. ඊට පස්සේ මුලින්ම මේ විදිහට කොණ්ඩ කොටස් දෙකකට කොණ්ඩ බෙදලා ඒ කොණ්ඩ දෙක කොටස් දෙක මේ වගේ ට්විස්ට් කරන්න. ට්විස්ට් කරනවා හොඳට ටයිට් වෙන ට්විස්ට් කරලා පල්ලෙහාට වෙනකම්ම හොඳට ටයිට් වෙන්න ට්විස්ට් කරන්න. මේක ටයිට් වුණාම තමයි මේ හේර් ස්ටයිල් එක ගොඩක් ලස්සන. සමහර හේර් ස්ටයිල් තියෙනවා අපි ට්විස්ට් කරත් ඒක ආයෙ ලූස් කරනවා. ඒනොට මේ දාන බන් එකට අපි මේක හොඳට ටයිට් වෙන්නම හේර් ස්ටයිල් එක පල්ලෙහාට වෙන්න ට්විස්ට් කරගන්න. ඊට පස්සේ මේ ආකාරයට ඔය පෙන්වන විදිහට වටයක් කරකවලා ඉතිරි වෙන කොටසත් යටින් අරගෙන නැවතත් හොඳට මේක අපිට හරිම ලේසියෙන්ම ගෙදර ඉඳන් උනත් කරගන්න පුළුවන් හේර් ස්ටයිල්. මම හැමතිස්සෙම මගේ channel එකේ ගෙදර ඉඳන් ඔයගලන්ට කරගන්න පුළුවන් හේර් ස්ටයිල් තමයි ගොඩාක්ම ගේන්නේ. සැලොන් එකකට යන්නේ නැතුව අපිට ගෙදර ඉඳන් පොඩි පාටි එකකට යන්න පුළුවන් විදිහ හේර් ස්ටයිල් තමයි ඔයගලන්ට එක ෂෙයා කරගන්නේ. ඊට පස්සේ අපි මේ විදිහට හේර් ස්ප්‍රේ දාලා මේක නීට් කරලා පල්ලෙහා කොටසත් හොඳටම නැවත වතාවක් අපිට පුළුවන් ඕන ජෙල් ටිකක් අරගෙන ඔයිල් ටිකක් මික්ස් කරලා අර පොඩි ඉස්සිලා තියෙනවා නම් කෑලි ඒ විදිහට නීට් කරගන්න. බලන්න මේ වගේ හේර් ස්ටයිල් එකක් කරගන්න හරිම ලේසි. ගෙදර ඉඳන් හරි උනත් මේක කරගන්න පුළුවන්. මේ වගේ වීඩියෝස් එකතු වෙන්න මගේ channel එක subscribe කරන්න. bell icon එකත් click කරලා තියාගන්න. එතකොට වීඩියෝ එකක් දැම්ම ගමන්ම ඔයගලන්ට දැනගන්න පුළුවන්. Thank you.